අම්මා කොහෙද යන්නේ? මං කියලා තියෙනවා නමයෝ. ඇයි අම්මා? ගමනක් යනකොට ඔයා ඉස්සරහට එන්න එපා. මම මේ යන්නේ සුබ ගමනකට. ඔයා දන්නවනේ මං ඔයාලට කියලා තියෙනවනේ. අර සුසීමාවත් නැද්ද දන්නේ ඉස්සරහා. ඒ කෙල්ලවත් හම්බුණා නම් හොඳයි. ළමයි දෙන්නයි කීරි වැක්කිරෙනවා. දැක්කත් ඇති වාසනාව උතුරනවා. මං කියලා තියෙනවා ඉස්සරහට එන්න එපා කියලා. පිටිපස්ස දොරෙන්වත් යනවා දැන් මම. අම්මේ කෑම අම්මා. තාම නෑ අම්මා. අනේ මගේ නිතරම තුන්තිස් පැයෙන් කෝල් කර කර ඕක අහන්න එපා අම්මේ. මමත් ආසයි පොඩි දරුවෙක්ට. ඒක මොකද කරන්නේ අම්මේ? ඉතින් කෝල් කර කර මගෙන් ඕක අහන්න එපා. මේ ගෙදර හිටියත් මම ওই ප්‍රශ්නේ හිතා විඳවනවා. අම්මා කෝල් කරත් විඳවනවා. මම මොනවද කරන්න ඕනේ අම්මේ? මම මොනවද කරන්නේ? මොනවද මේකේ? අම්මාවද? වතුර එකක් ගේන්නද? ඕන්නේ මං අර ගියපු ගමන් ගියා අර මේ අර දන්නවද අර එහා පැත්තේ අර ටීචර් ඇගෙදරට එහා පැත්තේ ඕ එයාට ළමයි දෙන්නයි නිමුණු හම්බ වෙලා අනේ වාසනාව ඒකට කියන්නේ වාසනාව අනේ නෙමෙයි ගෑණියක් වුණාම දරුවෙක් ඉන්න ඕන අනේ මට බය මගේ කොල්ලා මට දුක ඒක හිටියේම නැද්ද දන්නේ වෙන කෙනෙක් කහම කහ පාට බෝල ගෙඩි වගේ ළමයි දෙන්න. ඇයි අම්මා ඔහොම කියන්නේ? ඔයාගේ කිසි උමනාවකුත් නැහැනේ ඒවට. කොහෙ ඉන්නවද? ඔව්ව කන්න එපා. ඔයාගේ නම් කිසි මේකක් නැහැ. පරිස්සමක් නැහැ. අර හදලා තේලිය ඔයාට ගැලපෙන්නේ ඒවලු තමයි. ඒක කන්න. ඔය තේලුයි මිරිසුයි පරිස්සම් වෙන්න. නැත්නම් ඉතින් හන්දා මොකද තමයි ඉඳ වෙන්නේ. ළමයි ගිහුරත අදවන්න කිව්වා. පෙරේතම මොකටද වැඩි කියලා කොයි? නංගි කෝල් එකක් අරන් තිබ්බා. නිකන්ද ගත්තේ. මොකවත් නෑ ඔහෙ ඉන්නවා. සුභාරංචි. සුභාරංචි කොහෙද බලන් ගෙදර තියෙන්නේ මසුභාරංචි නේ අසුබ දේවල් නේ තියෙන්නේ. හරියන්නේ නෑ ගෙදරටවත් හරියන්නේ. ඇයි කියලා අහන්නේ දන්නේ නැද්ද? නෑ තව නෑ පිස්සිද? කිසියුම් එකක් නෑ. කොහෙද? කන්දේ දේවාලේ කියලා කියන්නම් බලන්න ඒකටවත් මම කොල්ලට කියන්නම් මේකිට කිව්වට වැඩක් නෑ කොල්ලට කියලා එවන්නම් එහෙම වුණොත් බලන්න ඒක කියන්නද ගත්තේ කීයකට නම් ගියා දැන් නම් ගියේ කරුමේ කියලා වැඩක් නෑ මං කිව්වේ ගෙදරවත් තියාගන්න හදලා ඔව් කොයි ඉතින් නෑ අහල පහල උන් සේරුවටම හම්බ වෙනවා මේ ඊයේ පෙරේදා බැදපු උට හිටා නෑ තියන්න ඈ මේ කාම කෝල් කර අහනවා චික් වසවිලි ලැජ්ජ හේබෑ අපේ පරම්පරාවකවත් තියනවද මෙහෙම උන් ඉන්නවද මොකාගේද කවුද